එන්ජින් වලින් අපිට තියෙන විශාලතම එන්ජින්. අපි මේ පළවෙනි දුම්රිය ස්ථානයේ කෞතුකාගාරයක් විදිහට නවීකරණය කරන නිසා අපි ඇත්තටම මේ එන්ජින් වර්ග මේ අධ්‍යයනය සඳහා සංචාරකයන්ට බලා ගන්න, ඒ වගේම මේ දුම්රිය ලෝලීන්ට බලා ගන්න අපි ගෙනල්ලා තියෙනවා. මේක විශාලම එන්ජින් එක වගේම අපිට තියෙන මේ කුඩාම එන්ජින් එක තමයි මේ තියෙන්නේ. මේකත් වාෂ්ප එන්ජින්. මේ ස්ථානයට එන ඔයාට දුම්රිය ප්‍රදර්ශන භාණ්ඩ 100කට අධික සංඛ්‍යාවක් දැක ගන්නත් පුළුවන්. ඉපරණි දුම්රිය තාක්ෂණය ගැන හිතා ගන්නවත් බැරි දුම්රිය එන්ජින් කට්ටල 32ක් මෙහි ප්‍රදර්ශනයට සූදානම්. අපි රේල් කා ගැන අහලා තියෙනවා. හැබැයි ඇත්තටම දැක ගන්න හැකියාවක් ලැබුණා මේ දුම්රිය කෞතුකාගාරයට ආවට පස්සේ මේ තියෙන්නේ මේ වාෂ්ප බලෙන් ක්‍රියාත්මක වන පරණ දුම්රිය රේල් කා එකක්. මේ වෙද්දී මේ ප්‍රදර්ශනය සඳහා මෙහි ස්ථාපිත කරලා තියෙනවා. අලුත් වැඩේ කටයුතු සිදු කරමින් පවතින්නේ ප්‍රදර්ශනයට සුදුසු මට්ටමක් දක්වා ගෙන එමින්. මේ ගැන වැඩිදුරට දැනගන්න මාත් එක්ක ඉන්නවා තාරක කරුණරත්න. තාරක අපි පැහැදිලි කිරීමක් කරමු මේ ගැන. ඔව් මේ තියෙන්නේ අපිට ගොඩාක් කෞතුක වටිනාකමක් තියෙන රේල් කා එකක්. මේක එංගලන්තයේ නිෂ්පාදිත ක්ලාස් V2 331 දරන ස්ටීම් රේල් කාර් රථය. මේක ලංකාවේ දැනට මේක විතරයි තියෙන්නේ. මේක විශාල වශයෙන් හානි වෙලා තිබිච්ච කෞතුක භාණ්ඩයක්. අපි දැන් සංරක්ෂණය කරගෙන යනවා මේක. මේ තමයි කැලණිවැලි මාර්ගය පටුවාමාන ආකාරයට ධාවනය වෙච්ච අවධියේදී භාවිතා කරන ලද පැසෙන්ජර් කෝච් එකක්. ඒ වගේම මේ තියෙන්නේ පටුවාමාන, ඒ කියන්නේ නැරෝ ගේජ් රේල් වර්ගයේම පොල් තෙල් ප්‍රවාහනය සඳහා භාවිතා කරපු වැගන් එකක්. මේ කෞතුකාගාරය මගින් ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන්ට ගවේෂණ කටයුතු කරන්නත් අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයක්. එවැගේම දුම්රිය ලෝලීන් සඳහා දුම්රිය පුස්තකාලයක්ද මෙහි ඉදිකරමින් පවතිනවා. මේ සියලු වැඩ කටයුතු අවසානයේ මුළු ලෝකෙම අවධානය දිනා ගන්න දුම්රිය කෞතුකාගාරයක් බවට මෙය පත්වනු නොඅනුමානයි. තව නොබෝ දිනකින් මේ දුම්රිය කෞතුකාගාරය ඔබ සතු වෙනවා. ඒ සුබ පණිවුඩය ජාත්‍යන්තරයට රැගෙන යන ගමන්ම ඒ අත්දැකීම විඳගන්න ඔබත් සූදානමින් ඉන්න.